අද අපි හදමු මාරි වලින් මාරි මයිලෝ දාලා මාරි මයිලෝ පුඩින්. අපි කලින් හදලා නෑ උනත් ටිකක් හදලා බලමු. try කරලා බලමු. අමුඩෝවේ. විතරේ ගොතෝනේ. විතරේ තමයි වැද තියෙන්නේ. විතරේ. ඉන්නේ මේකට දාමු. අපි දෙන්න කප් දෙකකට දා ගන්නවා. සෝදානේ. මාර සුන්දරක් ඉන්නේ. මදිනේ. නෑ හරියටම කප් දෙකකට වගේ තියෙනවා. හරියටම හිතලා හැදුවා වගේ. හරියටම කප් දෙකකට තියෙනවා. ප්‍රොසෙසින් කරන දෙයක් නෑ. අපි අපගේ ජීවිත දෘෂ්ටියකට දාපුවම මෙහෙම තියෙනවා. පිපුරුවොත් ඒක කොහොමද වෙන්නේ? Thank you මහත්තයා. හරි. හදන අතරේ අපේ හබි මෙන්න මේ වැඩේ කරනවා. ලන්ච් එක රෙඩි කරනවා. පුපුරන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. මේක හරි ගියත් නැතත් මම ඊළඟට මේකට උඩින් දාන්න චොක්ලට් ගානිෂ් එකක් වගේ හදන්න යන්නේ. හරිද? හොඳට දාන්න. හරිද? හරි. අතිබ හරිද? මේ කොකෝ පවුඩර් නැති හින්දා අපි චොක්ලට් එකක් දානවා. ඒ වුණාට අරක පැණිලා නේද? රස පදමට මයිලෝ දාගන්න. හරි. අපි දානවා ඒක සීන් එක දාගමු. මේ සීන් යමාව හදලා අපි දෙන්නට කොහොමද දෙන්නද? හොඳයි. සීන් සුට්ට දාන්නද? නෑ නෑ. දාන්න. කොහොමද ඒක පිම්බිල උඩට ඇවිල්ලා මන්ද. පොඩ්ඩක් තියෙනවා. එල්ල බලන්න. මට එන්නේ. ඇවිල්ලාද? මදිද? කෑවෙනවා පොඩ්ඩක්. තන්ට දීවනේ. මේක හරි. අනේ මේක මොකක් හරි අවුලක් තියෙනවා. හරි. හරි. දාන්න බලන්න. පින්බල හොඳයි. ලස්සනයි. ලස්සන නම් තියෙනවා පෙනුමට. අපි දැන් මේක නේද? කැඩෙයිද? හරි අනේ. වැඩේ හොඳට තියෙනවා. අපි දැන් චොක්ලට් සිරප් එක දාගමු නේ. මොකක්ද ඔය එකක් වෙලා තියෙන කමන්නේ. දැන් ජොර වෙලා තියෙන්නේ. කැට ගතියක් තියෙනවානේ හරියට. මේ කොහොම ප්ලග් එකට උනා. ඒක පොඩ්ඩක් හරියට ආවේ නෑ මගේ. චොක්ලට් සිරප් එක අවුලක් නෑ. කොහොමද? මෙන්න අපේ අවසාන ප්‍රතිඵලයේ පුට්ටක් අර
පිටි ටික පොඩක් කැට ගැහුණා. දැන් අපි මේක පොඩක් ෆ්‍රිජ් එකට දාලා කූල් කරලා ගන්නවා. දැන් අපි මේක ෆ්‍රිජ් එකට දාලා අපි යනවා. රසද නැද්ද කියලා කියන්න. නෑ නෑ. හොඳයි. චොක්ලට් එකක් එනවා හොඳට. මේ කන්නේ අර මේ කෝප් ඉතුරු වෙලා තිබ්බ ටික. ෆ්‍රිජ් එක කරා යමු කරන්න යන්නේ. මම කර ගන්න. ආබන තමයි. ඒකට කූල් නම් තමයි හොඳම රහයි. රසයි. රසයි.